හරි මුන්හාවා චොම්බෝ සංස්කෘතිය සහ තොරතුරු ඇඩක් තියෙනවා. හාංගුගේ මුයොක් තත්සම් කියන්නේ මොකක්ද? කොරියාවේ වෙළඳාමේ ලක්ෂණ. හාංගුගේ මුයොක් තත්සම් කොරියාවේ වෙළඳාමේ ලක්ෂණ ගැන තමයි තියෙන්නේ. හරි අපි ඒක ගැන කතා කරමු ගන්න PDF එක. හාංගුක් කොරියාව හාංගුක් කොරියාව ඒකට ඒ කියන ග්‍රාමයේ එකතු වුණාට පස්සේ කොරියාවේ කියන අයිතිය එනවා. අයිතියක් හැගෙනවා. කොරියාවේ හාංගුකේ කොරියාවේ හාංගුගේ කොරියාවේ මුයොක් වෙළඳාමේ මුයොක් වෙළඳාමේ තත්සම් මුයොක් කියන තමයි තේරුම වෙළඳාම තත්සම් කියන්නේ ලක්ෂණ වෙළඳාම ලක්ෂණ කියලා ගන්න බැරි හින්දා අපි කතා කරනවා වෙළඳාමේ ලක්ෂණ කොරියාවේ වෙළඳාමේ ලක්ෂණ හාංගුගේ මුයොක් තත්සම් කොරියාවේ වෙළඳාමේ ලක්ෂණ පළවෙනි ඡේදයේ හාංගුගන් කොරියාව හාංගුගන් කොරියාව මුයොක් ඒ චොන්තෝගා මුයොක් ඒ චොන්තෝගා ඒ කියන්නේ මොකක්ද වෙළඳාම මත යැපීම මුයොක් ඒ චොන්දෝගා වෙළඳාම මත යැපීම නොබන් ඉහළ නොපන් ඉහළ නොපන් ඉහළ කුක්කා රබෝ හල්ස ඉත්සම්නීදා කුක්කා කියලා කියන්නේ රටක් රබෝ හදා කියලා කියන්නේ ලෙස හඳුන්වනවා කියන අදහස රබෝ හල්ස ඉත්සම්නීදා ලෙස හඳුන්වන්න පුළුවන් කොරියාව වෙළඳාම මත යැපීම ඉහළ රටක් නොපන් නොපන් කුක්කා රබෝ හල්ස ඉත්සම්නීදා නොපන්නේ නොපන් කොරියාව වෙළඳාම් මත යැපීම ඉහළ රටක්. නොපන් කුක්කාරගෝ හල් සිස්ටම් නීද ඉහළ රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. හඳුන්වන්න පුළුවන්. හඳුන්වන්න පුළුවන්. චොන්යොක් චවනේ චොන්යොක් චවනි ඒක මොකක්ද? ස්වභාවික සම්පත්. චොන්යොක් චොන්යොන් චවනි ස්වභාවික සම්පත්. චොන්යොන් චවනි ස්වභාවික සම්පත්. චොන්යොන් චවනි ස්වභාවික සම්පත්. පුචොක් හබෝ පුචොක් හදා කියලා කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන්නේ. පුචොක් හබෝ ප්‍රමාණවත් නැති සහ චොන්යොන් චවනි ස්වභාවික සම්පත් පුචොක් හබෝ ප්‍රමාණවත් නැති සහ පුචොක් හබෝ ප්‍රමාණවත් නැති සහ නෙසුසිජංගි නෙසුසිජංගි කියලා කියන්නේ දේශීය වෙළඳපොළ නෙසුසිජංගි දේශීය වෙළඳපොළ චගන් පියොනිකි තෙමුනේ චගන් පියොනිකි තෙමුනේ කුඩා නිසා ඊ තෙමුනේ කියලා කියන්නේ නිසා හින්දා කියන අදහස චගන් පියොනිකි තෙමුනේ දේශීය වෙළඳපොළ කුඩා නිසා ස්වභාවික සම්පත් ප්‍රමාණවත් නැහැ සහ දේශීය වෙළඳපොළ කුඩා නිසා චග්ගන් පියොනිකි තෙමුනේ දේශීය වෙළඳපොළ කුඩා නිසා හංගුක් චොම්බුනන් කොරියානු රජය හංගුක් චොම්බුනන් කොරියානු රජය හංගුක් චොම්බුනන් කොරියානු රජය චීසොක් චොගරෝ අකණ්ඩව චීසොක් චොගරෝ අකණ්ඩව සුචුල් චුදෝ සුචුල් චුදෝ අපනයනය පාදක කරගත් සුචුල් චුදෝ අපනයනය පාදක කරගත් සුචුල් චුදෝ අපනයනය පාදක කරගත් චොංචෙගල් ප්‍රතිපත්ති චොංචෙගල් ප්‍රතිපත්ති පියවත්සම් නීදා අනුගමනය කරගෙන ආවා පියවත්සම් නීදා යම් දෙයක් කරගෙන ආවා පියවත්සම් නීදා අනුගමනය කරගෙන ආවා මොකද කියන්නේ කොරියාව කියලා කියන්නේ මුයොක් එයිචොන්දෝ වගේ කියන්නේ මොකක්ද වෙනදා මත යැපීම නොපන් ඉහළ නොපන් ඉහළ කුක්කාරගෝ හල්සිස්සම් නීදා රටක් ලෙස හඳුන්වන්න පුළුවන් චොන්යොන් චයොනි ස්වභාවික සම්පත් පුචොක් හබෝ ප්‍රමාණවත් නැති සහ නෙසුචිචා ඒ කියන්නේ මොකක්ද දේශීය වෙළඳපොළ නෙසුචිචාන්ගි චගන් පියොනිකි තෙමුනේ කුඩා නිසා කොරියානු රාජ්‍ය හංගු චොම්බුනන් ජීසොක් චොගරෝ අකණ්ඩව සුචුචුදෝ අපනයනය පාදක කරගත් අපනයන කියන්නේ මොකක්ද වෙන රටකින් මේ රටට ගෙන්නනවා නේ මේ රටේ නැති ඒවා අපනයන කර
මේ රටේ තියෙන දේවල් වෙන රටේ යන සුදුල්චුත අපනයනය කරනවා. ආනයනය කරනවා කියන්නේ අපේ රටට ගෙන්නනවා. අපේ රටේ නැති දේවල් අපිට ගෙන්නනවා වෙන රටින්. ආනයනය කරනවා. අපනයනය කරනවා කියලා කියන්නේ මේ රටෙන් වෙන රටකට යවනවා. සුචුල්චුදෝ අපනයනය පාදක කරගත් චොංචෙකල් ප්‍රතිපත්ති පියවත්සම් නේද අනුගමනය කරගෙන ආවා. ඊවා මෙවැනි ඉවාකතන් කියලා කියන්නේ මෙවැනි ඉවාකතන් මෙවැනි චොංචෙගේ ප්‍රතිපත්ති මෙවැනි ප්‍රතිපත්ති ඉවාකතන් චොංචෙගේ තර අනුව හංගුගන් කුක්චේ කුක්චේ මුයොගල් ජාත්‍යන්තර වෙළඳාම කුක්චේ මුයොගල් ජාත්‍යන්තර වෙළඳාම තොන්හයෝ හරහා සොංචංහගි කියලා කියන්නේ දියුණු වීම ජාත්‍යන්තර වෙළඳාම හරහා දියුණු වීම සොංචංහගි සිජක්හයෝ ආරම්භ කළ අතර ජාත්‍යන්තර වෙළඳාම සඳහා දියුණු වීම ආරම්භ කළ අතර මෙවැනි ප්‍රතිපත්ති අනුව කොරියාව ජාත්‍යන්තර වෙළඳාම හරහා දියුණු වීම සොංචංහගි දියුණු වීම සිජක්හයෝ ආරම්භ කළ අතර ඊචොන්චිප් ඤොන්තේන 2010 වර්ෂයේ ඊචොන්චිප් ඤොන්තේනන් 2010 වර්ෂයේ මුයොක් වෙළඳ ක්‍රිමෝගා වෙළඳ පරිමාව මුයොක් ක්‍රිමෝගා ඉල්චෝදල්ලෝ කියලා කියන්නේ මොකක්ද? ඩොලර් ට්‍රිලියන එකක්. ඉල්චෝදල්ලෝ ඩොලර් ට්‍රිලියන එකක්. ඉල්චෝදල්ලෝ ඩොලර් ට්‍රිලියන එකක්. ඉල්චෝදල්ලෝරල් තොල්පා හයොත් සම්නීදා ඉක්මවා ගියාලු. මේ වෙළඳාමින්ද ජාත්‍යන්තර වෙළඳාමින්ද කොරියාවේ වෙළඳ පරිමාව ඉල්චෝදල්ලෝර ඩොලර් ට්‍රිලියන එකක්. තොල් පහයොත් සම්නීදානේ තොල් පහයොත් සම්නීදා ඉක්මවා ගියා. ඒ වචන ඔක්කොම මතක තියාගන්න හරියට. ඒකයි වෙන වෙනම දෙන්නේ. රටින් ලියා ගන්න. print එක කරන් ලියා ගන්න එක තමයි කරන්න ඕනේ. දෙවෙනි ඡේදය හංගුගේ කොරියාවේ මුයොගන් වෙළඳාම පුජොක්කන් ප්‍රමාණවත් නැති චොන්යොන් චවන ස්වභාවික සම්පත් චොන්යොන් චවනන් ද්වීපභාගෝ ආනයනය කරලා කොරියාවේ වෙළඳාමේදී මේ ප්‍රමාණවත් නැති ස්වභාවික සම්පත් මොකද කරන්නේ? සුවිප්පද ආනයනය කරන කියන්නේ මේ රටට ගෙන්නනවා. සුවිප්පභාගෝ ආනයනය කරලා ඉරල් මේවා මොකද කරන්නේ? 혁신 쪽인 නවීන වන කිසුල්ල තාක්ෂණය මගින් කාගොන් හයෝ සකස් කරලා කොබුකාගාජි ඒ කියන්නේ මොකක්ද? අගය එකතු කරන කොබුකාගාජි අපිට කලිනුත් හම්බුණා. කොබුකාගාජි අගය එකතු කළ චෙපුමල් භාණ්ඩ මන්දරෝ හදලා සුචුල්හනන් අපනයනය කරන තක්සංගල් ලක්ෂණය පොයිම් නේද පෙන්වනවා නැත්තම් පේනවා කියලා කියනවා. කොරියාව කියන්නේ මොකද්ද? මුලින්ම කිව්වා කොරියාව කියන්නේ ස්වභාවික සම්පත් අඩු රටක්. නමුත් කොරියාව කරන්නේ මොකද්ද? ස්වභාවික සම්පත් නැති වුණාට එයාලට තියෙනවා තාක්ෂණය, ටෙක්නොලොජි එක. එතකොට මේකේ දෙපැත්තක් තියෙනවා. දැන් අනිත් රටවල් අපි වගේ රටවලට ස්වභාවික සම්පත් තියෙනවා. හැබැයි ටෙක්නොලොජි එක නැහැ. ඒක තරම් අපි දියුණු වෙලා නැහැ සහ අපිට මේ ටෙක්නොලොජි එකට දියුණු කරගන්න අවශ්‍ය වත්කමක් නැහැ. එහෙනම් අපේ රටවල සම්පත් තියෙනවා. ඉතින් අපි වගේ රටවල මොකද්ද කරන්නේ? අර වගේ රටවලට ඒ අපේ තියෙන සම්පත් ටික විකුණනවා. ඒක කොරියාව කරන්නේත් ඒක. කොරියාව කරන්නේ යාළගේ රටේ තාක්ෂණය තියෙනවා. අපි වගේ රටවල තියෙන සම්පත් යාළ අරගන්න. ඒ සම්පත් අරගෙන යාළගේ ටෙක්නොලොජි එක දාලා භාණ්ඩ හදනවා. හදලා ඒවට අදාළ වටිනාකමක් දෙනවා.
ඒතොර අපේ තමයි මේකේ අදාළ අමුද්‍රව්‍ය ටික අපෙන් අරන් තියෙන. නමුත් එයාලා මේ භාණ්ඩ වලින් වෙනස් වෙනස් නිර්මාණ හදලා ආය අපිට මේ අගේ එකතු කරලා භාණ්ඩ එකතු කර මේ අගේ කියන්නේ මිලක් නියම කරලා භාණ්ඩෙට අය අපිට මේ අපි මේවා මේ වැඩි ගණන් තියලා අපි මාර ගන්නවා. අන්න ඒක තමයි කියන්නේ. අපනයනය කරන ලක්ෂණය තියෙනවා. දැන් ලක්ෂණය පේනවා. දැන් ලංකාවේ තියෙන තේ ටික වෙන රටකට යවනවා අපි. හොඳම තේ තමයි යවන්නේ අපි බොන්නේ කසල තේ. ඒතර අපි මොකද්ද කරන්නේ? ඒ තේ වෙන රටකින් වෙන කම්පැනි එකකින් හදලා මේ රටට එවනවා. ඇඟ බඩ අඩු වෙන්න කියයි, ඇඟ හැඩ වෙන්න කියයි. එහෙම කියලා එවනවා. එවන්නේ ලංකාවේ තියෙන තේ එකක් අපි ගන්න සාමාන්‍ය ගන්නට වැඩි නෙමෙයි. එන ගානකට එවන්නේ. මිල ගොඩක් වැඩි. ඒත් අපි ගන්නවා. අන්න ඒ කතන්දරේ තමයි මේක සරලව මේ කියන්නේ. කොයිම් නේද පේනවා. චුයෝ ප්‍රධාන සොයි ආනයන ප්‍රධාන ආනයන කුම්මොගන් කුම්මොගන් කියලා කියන්නේ මොකක්ද? භාණ්ඩ ලෙස කුම්මොගන් භාණ්ඩ ලෙස වොන්යු බොරතෙල් වොන්යු බොරතෙල් ප්‍රධාන සොයි අපලයන් නෙමෙයි ආනයන මොක්කුම මේ කුම්මොගන් කුම්මොගන් කියලා කියන්නේ භාණ්ඩ ලෙස ප්‍රධාන ආනයන භාණ්ඩ ලෙස. ඒ කියන්නේ ආනයනය කරනවා කියලා කියන්නේ තමන්ගේ රටේ නෑ තමන් ගෙන්නනවා. එතකොට එයාලා කොරියාව කියලා කියන්නේ තෙල් එහෙම තියෙන රටක් නෙමෙයි. නමුත් එයාලා ටෙක්නොලොජි එක තියෙනවා. එහෙනම් එයාලා තෙල් ගෙන්නනවා. වොන්යු බොරතෙල්. බොරතෙල් ගෙනලා එයාලා තෙල් නිෂ්පාදනය තෙල් නිස්සාරණය කරනවා. එයාලගේ රටේ ටෙක්නොලොජි එක තියෙනවා. ඊට පස්සේ එයාලා මුළු ලෝකෙටම තෙල් බෙදාහරි. වොන්යු බොරතෙල් චොන්යොන් ගාස ස්වභාවික ගෑස් ස්වභාවික වායු චොන්යොන් ගාස චෝල්කම් වොන්චාචි. ඒ කියන්නේ මොකක්ද? වාණිය අමුද්‍රව්‍ය චොල්කම් වොන්චාචි වාණිය අමුද්‍රව්‍ය චොල්කම් වොන්චාචි වාණිය අමුද්‍රව්‍ය ස්ථානෝ කර්මාන්ත කික්කේ යන්ත්‍ර ස්ථානෝ කික්කේ කර්මාන්ත වලට අවශ්‍ය යන්ත්‍ර මිච්ඡම්බි සහ උපකරණ. ඒතර මොනවද යාලා අපනයන කරන ඒවා? ප්‍රධාන ආනයන ඒ කියන්නේ එයාලට ගෙන්නන ඒවා මොනවද? භාණ්ඩ ලෙස බොරතෙල් චොන්යොන් ගාස ස්වභාවික වායු චොල්ගම් වොන්චාචි වාණිය අමුද්‍රව්‍ය තනොක්කිගේ කර්මාන්තවල පාවිච්චි කරන යන්ත්‍ර සහ චම්බි උපකරණ නොංසන්නුල් කෘෂිකාර්මික උපකරණ සහ ශික්‍රපුම්තංගිගෝ ආහාර ද්‍රව්‍ය ආදිය සහ ශික්‍රපුම්තංගිගෝ ආහාර ද්‍රව්‍ය ආදිය සහ චියෝ සුජුල් පුම් මොගන් එන්කල් ප්‍රධාන අපරණ භාණ්ඩ ලෙස හරි. ඒතකොට යාලා ආනයනය කරන දේවල් තමයි අරවා. මේවා අපරණ භාණ්ඩ. චුයෝ සුචුල් පුම් මොගන්. ඒතර යාලා ආනයනය කරන මොනවද? බොරතෙල් ස්වභාවික වායු වාණිය අමුද්‍රව්‍ය කර්මාන්ත යන්ත්‍ර කර්මාන්ත වලට අදාළ යන්ත්‍ර සහ උපකරණ. ඒ වගේම කෘෂිකාර්මික උපකරණ සහ ආහාර ද්‍රව්‍යත් එයාලා ආනයනය කරනවා. ඒ වගේම තමයි අපනයන විදියට ප්‍රධාන අපනයන භාණ්ඩ ලෙස චුයෝ සුජුල් පුම්මගන් ප්‍රධාන අපනයන භාණ්ඩ ලෙස චුයෝ සුජුල් පුම්මගන් ප්‍රධාන අපනයන භාණ්ඩ ලෙස පන්තෝචි පන්තෝචි කියලා කියනවා. අර්ධ සන්නායක පන්තෝචේ අර්ධ සන්නායක ස්මාර්ට්ෆෝන් 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 තාජොන් චදොන්ජා චදොන්චා කියලා කියනවා වාහන චදොන්චා වාහන චොසොන් නැව් නැව් කරවන්තද නැව් චොසොන් සොක්යුවා හක් චෙපුම් පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය සොක්යුවා හක් චෙපුම් පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය සොක්යුවා හක් චෙපුම්නේ සොක්යුවා හක් චෙපුම් පෙට්‍රෝ රසායනික භාණ්ඩ මේක නම් වෙන්න ඕනේ හරි. සොක්යුවා හක් චෙපුම් පෙට්‍රෝ රසායනික භාණ්ඩ පෙදිරෝ තංගින් නීදා පෙදිරෝ කියන්නේ මොනවද? පෙදොරි කියලා කියන්නේ පෙදොරි තංගින් නීදා බැටරි පෙදොරි තංගින් නීදා බැටරි ආදී තමයි යාලා අපනයනය කරන්නේ. ඒ කියන්නේ යාලගේ රටේ නිෂ්පාදනය කරලා යාලා වෙන රටකට යවනවා. පන්තොම්චේ අර්ධ සන්නායක ස්මාර්ට්ෆෝන් සමාර්ට්ෆෝන් චදොන්චා වාහන චොසොන් නැව් සොක්යුවා චෙබුම් කියලා කියන්නේ
පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය, පේතෝරි, බැටරි ආදී තමයි යාලා අපනයනය කරන්නේ. හංගුක්වා කොරියාව සහ මුයොක් වෙළඳ කොරේරල් ගනුදෙනු කොරේරල් කියලා කියන්නේ ගනුදෙනු. කොරියාව සමග වෙළඳ ගනුදෙනු. හංගුක්වා මුයොක් කොරේරල් කොරියාව සමග වෙළඳ ගනුදෙනු. කාජං මානි හන කාජං කියලා කියන්නේ වඩාත් මාන කියලා කියන්නේ වැඩි හනන් කියලා කියන්නේ කරන. වඩාත් වැඩියෙන් කරන කාජං මානි හානන් වඩාත් වැඩියෙන් කරන කුග්ගානන් රට චුංගුක් ඉම්යෝ චීනය වන අතර චුංගුක් ඉම්යෝ චීනය වන අතර නීකුක් ඇමරිකාව ඉල්බොන් ජපානය වෙතනාම් වියට්නාමය තං ආදිය කතිර ඊට පසුව හිමි කරගෙන තියෙනවා. කොරියාවත් සමග වෙළඳ ගනුදෙනු කරන ප්‍රධාන රට මොකන්ද? චුක්කු චීනයනේ. චුක්කු චීනය. ඊට පස්සේ තියෙන ඇමරිකාව, ජපානය, වියට්නාමය ආදී ඊට පසුව හිමි කරගෙන තියෙනවා. ප්‍රධාන රට චීනය. ඊට පස්සේ ඊළඟ ඡේදයේ මුයොක් එයිචොන්දෝගා වෙළඳාම මත යැපීම මුයොක් එයිචොන්දෝගා වෙළඳාම මත යැපීම නොබන් ඉහළ හංගුගන් කොරියාව තයන්හන් විවිධ කුක්කාවා රටවල් සමග විවිධ රටවල් සමග මොකක්ද මේ කියන්නේ? චයුමුයොක් හොක්චොංල් ඒ කියන්නේ මොකක්ද? නිදහස් වෙළඳ ප්‍රතිපත්ති නෑ නිදහස් වෙළඳ කිවිසුම්. චයුමුයොක් හොක්චොංල් නිදහස් වෙළඳ කිවිසුම් චෙක්යොල් හයෝ ඇති කරගෙන මුයෝගේ වෙළඳාමේ චම්බ්යොගල් බාධාවන් චුරිගෝ අඩු කරගෙන ගෝලීය සිජන්ගේ සොයි ගෝලීය වෙළඳ පොලේ ලං වෙන්න ඕනේ. ගෝලීය වෙළඳ පොලේ සිජන්ගේ සොයේ චොංචෙන්ග්යොගල් තරඟකාරීත්වය කංවා හගෝ ඉත්සම්නීදා ශක්තිමත් කරගනිමින් ඉන්නවා. කොරියාව මොකද්ද කියන්නේ? වෙළඳාම් මත යැපීම ඉහළ කොරියාව විවිධ රටවල් සමග මොනවද? චයුමුයොක් හොක්චොංල් නිදහස් වෙළඳ කිවිසුම් චොංචොක් චෙක්යොල් හයෝ ඇති කරගෙන මුයෝගේ වෙළඳාමේ චම්බ්යොගල් බාධාවන් චුරිගෝ අඩු කරගෙන ගෝලීය වෙළඳපොලේ චොංචෙන්ග්යොගල් තරඟකාරීත්වය කංවා හගෝ ඉත්සම්නීදා ශක්තිමත් කරගනිමින් ඉන්නවා. අවුල්ලෝ ඊට අමතරව තක්චොං විශේෂිත සනෝබේ විශේෂිත කර්මාන්ත තෙහන් සම්බන්ධව නැත්නම් ගැන එයිචොන්දෝර යැපීම නච්චුගෝ අඩු කරලා විශේෂිත කර්මාන්ත මත යැපීම අඩු කරලා සෙරෝන් අලුත් සිජංගරෝ වෙළඳ පොළවල් වලට චින්චුල් හගෝචා ව්‍යාප්ත වී සුචුල්තා ප්යොන්හාරල් අපනයන විවිධාංගීකරණය විහෙ සඳහා චීසොක් චොකරෝ අකණ්ඩව නොර්යක් හගෝ ඉත්සම්නීදා උත්සාහ ගනිමින් ඉන්නවා. ආය කියනවා ඊට අමතරව විශේෂිත කර්මාන්ත සම්බන්ධව යැපීම අඩු කරලා කියන්නේ අර කොමන් කර්මාන්ත ගැන යැපීම අවමක අඩු කරලා කියන්නේ හැමෝටම හයිලයිට් කරන ස්පෙෂල් ඒවා අමතක කරලා මොකද්ද කරන්නේ යාලා? කියන්නේ ඒ සම්බන්ධයෙන් මත යැපෙන එක අඩු කරලා අලුත් ලෝකයට ගැලපෙන වෙළඳ පොළවල් වලට ව්‍යාප්ත වෙලා සුජුල්තාපයන්හාර අපනයන විවිධාංගීකරණය සඳහා අකණ්ඩව උත්සාහ ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ වර්තමාන ලෝකයට ගැලපෙන විදිහට වර්තමාන තාක්ෂණයට වර්තමාන ආර්ථිකයට ගැලපෙන විදිහට එයාලගේ තියෙන සාම්ප්‍රදායික කර්මාන්ත වලින් බැහැර වෙලා
එයාලා අලුත් වෙළඳ පළවල් වලට ව්‍යාප්ත වෙමින් ඉන්නවා. ඒකට උත්සාහ ගනිමින් ඉන්නවා කියලා කියනවා. හරි. එතනින් මොනවා චුම්බ කොටස ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ඊග් එකයි තෙත් එකයි අපි එකට යමු.